ආදරය කියන්නේ මායාවක්. විශේෂයෙන්ම ගැහැණියකගේ, මවකගේ නැත්නම් බිරිඳකගේ ආදරය කියන්නේ අති විශේෂ මායාවක්. ආදරණීයන්ව සතුටු කරන්න පුළුවන් ලොකු ශක්තියක් තියෙන්නේ ඒ ආදරණීය මායාවට. ඉතින් සංසුන් හවසක මගේ ආදරණීයන්ව සතුටු කරන්න ගත් පුංචි වෑයමක් ඔයාලත් එක්ක එකතු කරන්න හිතුවා. එන්න ඉතින් අදත් මාත් එක්ක මේ පුංචි විනාඩි කිහිපය. පුංචි වෙනසක් කරලා කඩේ රසටම ඒ වගේම ජූසියට ගෙදර හදමුද චිකන් කොත්තු එකක්. ස්පයිසි චිකන් කොත්තු එක. එන්නකො ඉතින් මාත් එක්ක. මුලින්ම මම ගත්තේ කටු තියෙන චිකන්. ඒ කියන්නේ මෙතන තියෙන ගොඩක්ම චිකන් මින්ස්. හොඳට සෝදලා අරගෙන කහ, තුණු, ගම්මිරිස් කුඩු දාලා හොඳට කලවම් කරලා ඒක තැම්බෙන ප්‍රමාණයට වතුර දාලා චිකන් ටික තම්බ ගන්න. ඒ ටික තැම්බෙන අතරේ මම එළවලු ටිකත් කපා ගන්නයි හදන්නේ. මේ වෙලාවේ ගෙදර වෙන වැඩක් කරන ගමන් තමයි ඉන්නේ හස්බන්ඩ්. එයාටත් පුංචි උදව් කරන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. අපහැදිලි තැනක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා අහන්න ඕගොල්ලෝ. ඉතින් එළවලු ටික කපන අතරතුර චිකන් ටික තැම්බිලා තිබුණා. ඒ අතරේ චිකන් ටික බැදෙන්න දාලා මම එළවලු ටික ලෑස්ති කරගත්තා. කැරට්, ලීක්ස් තියෙනවා නම් මේකට ගෝවා එකතු කරගන්න පුළුවන්. අපේ ගෙදර ගෝවා තිබුණේ නැහැ. ගෝවා එකතු කරාම වෙනමම රසක් එනවා. ඒක හරිම රසයි. ලෝණු ගෙඩියක් ලොකු ලෝණු ගෙඩියක් සාමාන්‍ය ලොකුවට කපා ගන්නවා. මේවා එකතු කරලා සුදු ලෝණු, ඉඟුරු, කරපිංචා ඒ ඔක්කොම ලෑස්ති කරගන්න ඕනේ. Sunrise paints the sky in gold. Another story to unfold. Coffee brewing, birds in song. A brand new day where I belong. Oh, sunshine days, they light my way. Chasing shadows far away. With every breath I feel alive in the warmth of morning stride. Step outside, the world's aglow. Feel the whispers of the meadow. Gentle breezes kiss my face. Life's a dance, it's not a race. Oh, sunshine days, they light my way. Chasing මුලින්ම මම කොත්තු එකට ඕන ග්‍රේවි එක හදාගන්න යන්නේ. මේකට තෙල් මම ගත්තේ චිකන් බැදපු තෙල්මයි. ඒක ගන්න. එතකොට රසයි. ඒකට සුදු ලුණු, ඉඟුරු චුට්ටක්, ලුණු ටිකක් දාලා චුට්ටක් බැදෙන්න දෙනවා තෙලේ. ඊට පස්සේ චිකන් කරි එකට හොදි එක හදනවා වගේ මිරිස් කුඩු ටිකක් බැදෙන්න දාලා ඊට පස්සේ ඒකට අපි චිකන් කරි එක හදනවා වගේම අවශ්‍ය හැමදේම දාලා ග්‍රේවි එක හදා ගන්න ඕනේ. chasing shadows far away. With every breath I feel alive in the warmth of morning stride.
through every day, we'll find our way. With hearts so full, we're here to stay. දැන් මම කොත්තු එක හදාගන්නයි ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් හොඳ ලොකු තාච්චියක් ලිපේ තියාගන්න. ලිපේ තියාගෙන ඒකටත් මම චිකන් බැදපු තෙල් තමයි එකතු කරන්නේ. එකතු කරලා රත් තෙල් ටික රත් වෙගෙන එනකොට දාන්න ඕනේ එකට ඉඟුරු, සුදු ලූණු ටිකක් දාලා හොඳට ටෙම්පරාදු වෙන්න තියන්න. golden brown color එකක් එනකම්. Every moment like a spark, lighting up the deepest dark. We'll turn the Monday golden brown color එක එනකොට මේකට එකතු කරන්න බිත්තර දෙකක් කඩලා බිත්තර දෙකත් හොඳට මේ මික්ස් එකත් එක්ක කලවම් කරගන්න. කලවම් කරලා ඊට පස්සේ මේකට කැරට් ටික එකතු කරගන්න. කැරට්, ලූණු ඒ ටිකත් එකතු කරලා හොඳට බිත්තර මිශ්‍රණයත් එක්ක කලවම් කරන්න. මේවා හොඳට කලවම් වෙන තරමටම රසයි. ඊට පස්සේ මේකට එකතු කරන්න ඕනේ මිරිස් කුඩු ටික. මම මේ චුට්ටක් අයින් කරන්නේ මගේ පැටියට. එයාට සැර කන්න බැරි නිසා වෙනම චුට්ටක් එයාට හදනවා සැර නැතුව. ඊට පස්සේ මිරිස් කුඩු ටික එකතු කරලා ඒකට දානවා ලුණු කුඩු ටික. බෙදපු 3-5 කුඩු ටිකක් එක්කම මම මස්කාරි පවුඩර් ටිකක් සහ ගම් මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. එකතු කරලා මේක හොඳට මික්ස් කරනවා. මික්ස් වෙනකොට මේකට එකතු කරනවා ෆ්ලික්ස් ටික. ලීක්ස් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරලා ඊට පස්සේ අපි බෙදගත්තු චිකන් ටිකත් එකතු කරලා කොත්තු රොටි කෑලි ටිකත් එකතු කරලා හොඳට මේවා ඔක්කොම එකට හොඳට මික්ස් වෙනකම් කලවම් කරන්න ඕනේ. හැම තැනටම හොඳට ස්පයිසි ගතිය වදින විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි හදාගත්තු ග්‍රේවි එක එකතු කරන්නේ. ග්‍රේවි එක එකතු කරලා හොඳට කලවම් කරන්න ඕනේ. මේකේ දැන් හොඳට අර කඩේ කොත්තු එකේ වගේම ජූසි ගතිය තියෙනවා. තෙත ගතිය වේලිලා නැහැ. මේක හැදුවට පස්සේ ඒ තෙතමනේ තියෙනවා කොත්තු එකේ. හොඳට බලන්න. ඒ විදිහේ කඩේ වගේම ග්‍රේවි ගතියත් එක්කම චිකන් එක කොත්තු එක තියෙනවා. කිසිම වෙනසක් නැහැ. රසත් හොඳට තියෙනවා. තව මේකට ගෝවා ටිකක් එකතු කරගන්න මේ වෙලාවේදී තියෙනවා නම් එතකොට තව රස වෙනවා. එදා අපේ ගෙදර ගෝවා ඉවර වෙලා තියෙන නිසා මම ගෝවා එකතු කරන්නේ නැහැ. මට නම් මේක කඩේ වගේ නෙමෙයි ඊටත් වඩා රසයි. අපිටම හුරු වෙච්ච අපේ රස. ඉතින් මේක හදලා බැලුවා ආයෙනම් කඩෙන් ගන්නේ නැති. අදට ගිහින් එන්න මම ඉමා. every